දවසක් හැමෝටම ඉතාමත්ම ආදරෙන් ගෞරවයෙන් පිළිගන්නවා ශ්‍රී ලාංකීය ගෞරවනීය පුරවැසියන් හැමෝම බණ්ඩාර වොයිස් listening English නාලිකාවට. දවස් ටිකේ මට ළඟ පාඩම් යොමු කරන්න බැරි වුණා. මෑණියන් ටිකක් අසනීප වුණා. ඉතින් ඒ වෙනුවෙන් මට පොඩ්ඩක් කැප වෙන්න වුණා. ඒත් එක්ක මේ කටයුතු ටිකක් අඩාල වුණා. ඉතින් දැන් හරි ඇය නැවත සුවන්තටපත් වෙමින් තියෙනවා. වයසයි අපේ රටේ හැටියට ගත්තාම සාමාන්‍යයෙන් යුරෝප් කන්ට්‍රීස් වල නම් වැඩිහිටියෝ කියන්නේ සාමාන්‍යයෙන් 90 100 වගේ වුණාම තමයි ඒගොල්ලෝ ටිකක් එක තැන් වෙන්නේ. ඉතින් අවුරුදු 100 පහු කරලා තමයි ගොඩක් අය ජීවිතයට සමු දෙන්නේ. අපේ රටේ තියෙන පරිසරයේ අනුව තමයි ඉතින් අපිට මේ ජීවිතේ ආයු කාලය ලැබෙන්නේ. කනබන දේවල් විස ඇහෙන්නේ ඔක්කොම නරක දේවල්, මිනී මැරුම් මංකොල්ල. ඉතින් ඒත් එක්ක අපේ ආයුෂ අඩු වෙලා තියෙනවා. ඒක ගැන කතා කරමු අපි. පස්සේ ගිය සතියේ මොනවද කරේ? commands. ඒ කියන්නේ මේ කෙනෙකුට යමක් කරන්න යයි ප්‍රකාශ කිරීම තමයි අපි ගිය සතියේ ඉගෙන ගත්තේ. කරන්න කියලා කියන්නේ අපි ක්‍රියාවක්නේ. හරි. එහෙමනම් කෙනෙකුට කරන්න කියලා අපි ඉංග්‍රීසියෙන් විධානයක් දෙන්නේ ඕනම ක්‍රියාපදයක බේසික් ෆෝම් එක. එහෙමත් නැත්නම් අපි කියන verb stem එක. ක්‍රියා මූලය භාවිතා කරලා. එතකොට ඒ සම්බන්ධව අපි ගිය සතියේ කතා කළා. උදාහරණත් මම වාක්‍ය 10ක් ඔයගොල්ලන්ට ඉදිරිපත් කළා. එතනදී අපි කිව්වේ බොහෝ දුරට කරන්න කියලා. එතකොට කරන්න කියන එක විධානයක් නම් කරන්න එපා කියන එකත් විධානයක්ම තමයි. එතකොට මේ විධානයේ නෙගටිව් අවස්ථාව. දැන් අපි අද කතා කරනවා ක්‍රියාවක් කරන්න එපා කියන්න මොකක්ද බලපාන ව්‍යාකරණය. ව්‍යාකරණයේ වශයෙන් අපිට ගත්තොත් එහෙම අපි කාටද යමක් කරන්න කියලා කියන්නේ you කියන කෙනාට. ඒ කියන්නේ අපි ආමන්ත්‍රණය කරන කෙනා නිතරම අපිට you බවට පත් වෙනවා. හරි? එහෙනම් youට අදාළ ව්‍යාකරණය තමයි do කියන උපකාරක පදයට not එකතු වෙලා don't කියන යෙදුම අපි යොදා ගන්නවා ක්‍රියාවට මුලින්. සිංහල භාෂාවෙන් නම් එපා කියන පදය යොදන්නේ ක්‍රියාවෙන් පස්සේ. යන්න එපා, කන්න එපා, බොන්න එපා, දුවන්න එපා, නටන්න එපා නේද? බනින්න එපා. දැන් ඉංග්‍රීසි භාෂාවේ අන්නේ එපා කියන එක මුලින් කියනවා. Don't go, don't come, don't disturb me, don't touch, don't cry, don't be late. ඒ මොකද්ද? be එකක් ආවේ. තත්වයක් එපා කියද්දී අපි be කියන පදය don't වලට පස්සේ යොදලා ඊටත් පස්සේ තමයි අර තත්ව පදය යොදන්නේ. දැන් sad කියන්නකො. ඔයා දුක් වෙනවා. You are sad. ඒ කියන්නේ ඔයා දුකින් ඉන්නේ. එහෙම වෙන්න එපා. Don't sad නෙමෙයි, don't be sad. Don't be late. Don't be hurry. Don't be selfish. එපා. වෙන්න එපා. Don't be an idiot. මොඩෙක් වෙන්න එපා. විධානයක් නම් ඕන තරම් තියෙනවනේ එපා කියන්නේ නේද? නමුත් මම වෙලස්සනින් ඔයාලට මෙන්න මේ ටික එපා කියලා කියමු කියලා ප්ලෑන් කරගත්තා. මුලින්ම don't mind. මොකද්ද? දැන් සාමාන්‍යයෙන් ඔයාලට තේරෙනවා යන්න එපා, එන්න එපා, බොන්න එපා, කන්න එපා, ගන්න එපා, don't go, don't come, don't drink, don't eat, don't take, නේ? don't try ඔත් තේරෙනවා. ක්‍රියාපද. මම මෙතන ටිකක් යොදාගත්ත ටිකක් විශේෂිත වූ. දැන් මෙතන කියන don't mind. මොකද්ද? හිතන්න එපාද? එහෙමත් කියන්න පුළුවන්. හිතන්න එපා කියන්නේ මොන වගේ අවස්ථාවක්ද? යම් කිසි කෙනෙකුට යම් අතපසු වීමක් වෙලා ඒ පිළිබඳ කනගාටු වෙනවා. ඒතර අපි කියනවා don't worry කියලා. නේද? තව කෙනෙක් කියපු දෙයක් නිකන් එයා ටිකක් ලොකුවට එක හිතට අරන් නිකන් අවුලෙන් වගේ ඉන්නවා. don't mind. ඒ ගණන් ගන්න එපා. අන්න ඒ වගේ එකක් මේ කියන්නේ. එතකොට ඒක කෙනෙක් මොන හරි අර බලන්නකෝ අර අපි මාර විදියට මේ කම්ප්ලේන්ට් කරන එක්කෝ මේ බලන්න මං ගැන මාර කතාවක්. you don't mind that. අන්න එක්කෝ ඊට පස්සේ එයාගේ මට මොකක් හරි වෙලා ඒ ගැන අහනවා. අනේ මේ මාර වැඩේ මට ඒක වැරදුනානේ මේ. it's okay, don't mind that. හරි. අන්න ඒ වගේ අවස්ථාවක් මේ ගණන් ගන්න එපා කියලා කියමුකෝ. don't care about the others comment.
මේ කමෙන්ට් කිව්වහම ಗುಣ විතරක්ම නෙමෙයි අගුණක් තියෙනවා. කමෙන්ට් කිව්වහම ಗುಣ දොස් විවේචනය කරනවා. හරි. ඒ පිළිබඳව හොඳයි නම් හොඳයි නරකයි නම් කමෙන්ට් අදහස්. එතකොට මේ සමහර අවස්ථාවල සමහර දේවල් කරන් යනකොට අපේ රටේ විශේෂයෙන්ම මේ ඒක හරිද වැරදිද හොඳද ගුණාත්මකද කොහොමද කියලා දන්නේ නැතුව සමහරු කමෙන්ට් කරනවා. මේකේ මුල දන්නේ නැහැ අග දන්නේ නැහැ මේ මිනිස්සුගේ අරමුණ දන්නේ නැහැ මිනිස්සු කරන්න යන්නේ මොකද්ද එක්ක කියපු දෙයක පොඩි කෑල්ලක් අල්ලගෙන එක්ක මාතෘකාව විතරක් බලලා මොන හරි කියන්නකො කමෙන්ට් එක. අනේ ඒව ගණන් ගන්න එපා. ඒතර කමෙන්ට් කියලා කියන්නේ මේ ඔය මොන හරි Facebook post එකකට යටින් අදහස් දැක්වීම එතකොට YouTube වීඩියෝ එකකට යටින් අදහස් දැක්වීම විතරක් නෙමෙයි. මේක සාමාන්‍ය ජීවිතයේ අන්තර්ජාලයෙන් මෙහාට ඇවිල්ලා බලන්න. Taman මොන හරි දෙයක් කරනකොට ඒ පිළිබඳව අනිත් අයගේ අදහස් ඒකට අපි කියන කමෙන්ට්. අතන මේ Facebook එක ළඟ දැන් ගොඩක් අය දන්නේ ඒක විතරයි කමෙන්ට් කියන්නේ එතන යටින් දින එකක් නෑ. මේ සාමාන්‍ය ප්‍රායෝගික ජීවිතේ අපි කෙනෙක් පිළිබඳව කෙනෙක්ගේ වැඩක් පිළිබඳව කියනවා ඒ කමෙන්ට්ස් තමයි. right? criticizing කියනවා blame කියනවා ඒව ඉච්චර යන්න ඕනේ නෑ. normal සරල අදහස කමෙන්ට්. can you give a comment? හරි. what's your comment? හරි. can you give some comment? හරි. what are the comments? what's your comment? එහෙම අහන්න පුළුවන්. මම ඒ කරපු දේ පිළිබඳව මම කියපු ඒ මොකක් හරි දෙයක් පිළිබඳව වෙන කෙනෙක්ගේ කරපු දෙයක් පිළිබඳව ඔයාගේ අදහස මොකක්ද? what's your comment? do you have any comment? don't give up your effort. don't give up කියන්නේ මේ අතහරින්න එපා. හරි. අතහරින්න එපා. මොකද්ද? ඔබගේ අභිලාෂය උත්සාහය effort කියන්නේ යමක් කරන්න දරන උනන්දු උත්සාහය. අර enthusiasm නෙමෙයි ඒක උනන්දුව. effort එක කියන්නේ ඒකට දරන ගැම්ම උත්සාහය අභිලාෂය. සිංහලෙන් ඉතින් ඊට වැඩිය ඕනේ නැහැ තේරුණානේ උත්සාහය. දැන් උත්සාහ කරනවා try නේ. ඔහු දරන උත්සාහය අභිප්‍රාය මහන්සිය ඒ වෙනුවෙන් දරන වෙහෙස කරන්නට තියෙන දරන මහන්සිය අන්න එක effort. එහෙනම් යමක් කරන්න පටන් ගත්තොත් යහපත්යක්. රටට වැඩදායි, Tamanට වැඩදායි, ගමට, Tamanගේ පවුලේ අයට, ලෝකෙට වැඩදායි යමක් කරන්න උත්සාහ ගත්තොත් ඒ උත්සාහය අතරමඟදී අර කමෙන්ට්ස් වලට හෝ මොනවට හරි කියලා හිතලා අත්හරින්න එපා කියනවා. don't give up your effort. don't disturb me. නෑ don't disturb others. අනිත් අයට කරදරයක් වෙන හිරිහැරයක් වෙන දේවල් කරන්න එපා. පරිසරයට අනිත් අයට කරදර වෙන ඒවා කරන්න එපා. සමහරු සින්දු දා ගන්නවා හයියෙන් අහල පහල ගෙවල් වල මිනිස්සුන්ටත් ඉන්න නෑ. ළමයි පාඩම් කරන අය ඉන්නවා වෙන්න පුළුවන්. යම් ලෙඩ රෝග වලින් කට්ටිය ඉන්නවා වෙන්න පුළුවන්. මේ ශබ්ද දූෂණය. තමන්ගේ වාහනේ ඔය මොටර් සයිකල් ත්‍රිවිල් තමයි. ඒ වගේම බස් එකෙන් බලන්නකෝ ඒ ඔඩියන්ස් එක කොහොමද කියලා. හරි. බුද්ධි මට්ටම අඩු, උගත්කම අඩු. අය ඒ අතරේ ඉන්නවා වැඩියෙන්. එතකොට ඒගොල්ලෝ අර ඔරිජිනල් එන බීට් එකට මොකද්ද මේ සයිලන්ස් එකට මේ වෙනස් බීට් එකක් ගන්නවා. සද්ද අඩු කරලා තියෙන්නේ. සයිලන්ස් කියන්නේ සද්ද අඩු කිරීම, නිහඬ කිරීමනේ. සයිලන්ස් නිහඬ කරන්න. මේ ඉන්ජෙක්ටර් එකෙන් ඉන්ධන ධාරාවක් විද්දාම එතන ඩෝම් ගාලා පත් වෙනවා. ඒ බලයෙන් තමයි මේ එන්ජින් එක වැඩ කරන්නේ. එතකොට ඒක වේගෙන් යනකොට ඩෝන් ගාලා ඉතාලම අධික වේගෙන් ශබ්ද නිකුත් වෙනවා. ඉන්ධන දහනය වෙන අවස්ථාවපත් වෙන වෙලාව. ඉතින් මේක මේ යකඩ මේ ඝනකම යකඩ කාමරයක් පෙට්ටියක් ඇතුලේ සිද්ධ වෙන්නේ. නමුත් ඒතන පිට වෙන ඒ දහනය වෙන දුමාරය පිට වෙනවා. ඒතර ඒක පිට වෙන කවුලුවක් තියෙනවා. එතකොට ඒ කවුලුව නිකන් තිබ්බොත් ඒකෙන් මහා විශාල සද්දයක් පිට වෙනවා. ඒක නිසා තමයි ඒකට වෙනම අර සයිලන්සර් කියන එකක් නිර්මාණය වෙලා සද්ද අඩු කරලා තමයි එළියට දුම් ටික දෙන්නේ. ඉතින් ඒක සොයාගන්න මිනිස්සු කාලාන්තරයක් තිස්සේ සොයාගත්ත මිනිස්සයා සහ ඊට පස්සේ අපේ මේ සමාජය තුළ බුද්ධිමතුන් විද්‍යාඥයින් කාර්මිකයින් කල්පනා කරලා නවීන තාක්ෂණයකට එකතු කරලා ශබ්දය අඩු කරලා තමයි මේ එවන්නේ. ඒකට හයි කරගන්නවා කියන්නේ තව මොකක් හරි හයි කරගෙන පලාතම විනාශ කරගෙන තමයි යන්නේ. ඉතින් don't disturb others. මේ අනිත් අයට කරදර නොවි ජීවත් වෙන්න උත්සාහ කරන මම පොඩි දෙයක් කිව්වේ ඕන තරම් තව තියෙනවා කරදර කරන අවස්ථා. නිසා ඔබෙන් අන් අයට කරදරයක් වෙනවද කියලා හිතන්නවත් පටන් ගන්න. සමහරව දන්නෙත් නෑ ওই දේවල් කරාට මේකෙන් අනිත් අයට කරදරයක් වෙනවද කියලා.
ඇත්තට මෙහෙම හිතනවා නම් කරන්නේ නැහැ නේ. Don't be a headache. කාටවත් හිසේ කැක්කුමක් වෙන්න එපා. හරි. මේක නිකන් ජෝක් එකකට ඔය කෙනෙකුට කියලා නෙමෙයි. දැන් අපි බොහොම ළඟ අයට එක දේවල් අහගෙන ඉනවා මොන හරි කරනවා මොකක් හරි අහනවා උත්තර දුන්නාට ආයෙත් අහනවා වෙන එකක් අහනවා එක්ක මොන හරි කියවනවා යාගේ එකක් මම මේ වැඩේ මට බාධාවක් දැන් මම කරන වැඩේට මට දැන් මේක බාධායි අනේ මේ ඔල්ලේ හිසේ කැක්කුමක් මට හිසේ කැක්කුම වගේ මේක අහගෙන ඉඳලා එහෙම අපිට සිංහලෙන් කියවෙනවා ඒක don't be a headache for me එහෙමත් වෙන්න ඕන don't be a headache අනේ හැඩයක් වෙන්න එපා කියලා කියන්නේ අන්නේ වගේ don't be a headache කියන headache කියන එක සාමාන්‍යයෙන් ගත්තාම අපේ හිසේ කැක්කුමටනේ කියන්නේ head ache headache එකතු වෙලා toothache don't cheat me don't try to cheat me කියන්නේ cheat කියන්නේ මේ රවට්ටනවා නිකන් අන්දනවා නිකන් කොලේ වහනවා හරි ඒ වගේ කතාවක් cheat කිව්වා එතකොට එහෙන් උඩින් එකක් පෙන්නනවා කියනවා මේ යටින් දෙයක් තියාගෙන අන්න එහෙම එකක් හරිද cheat එතකොට don't cheat me මම දැනගෙනම නෑ මේ මාව රවට්ටන්න එපා හරිද don't cheat me right එක්කෝ you can't cheat me එහෙමත් වෙනවා තව you can't cheat me හරි don't try to cheat me මාව තම්බන්න උත්සාහ කරන්න එපා අන්න එහෙම එකක් හරි ඒතර සරලව මේ කියන අවස්ථාව තමයි don't cheat me don't cheat others කිව්වත් ඉතින් හරි අනිත් අයව රවට්ටන්න එපා කාවවත් රවට්ටන්න එපා කවුද රවට්ටන්නේ තමන්ම තමයි රවට්ටන්නේ don't waste the time කාලය නාස්ති කරන්න එපා මොනවටද මේ කාලය නාස්ති කරන්න එපා කියන්නේ ඒක හොඳට තේරුම් ගන්න කාලය නාස්ති කරන්න එපා අරුත්සුන් දේ සඳහා කාලය නාස්ති කරනවා කියන්නේ ඒකයි කාලය දැන් ස්පෙන්ඩ් කරනවා කියන්නේ කාලය වැය කරනවා යමක් සඳහා ඒ වැය කිරීමයි නාස්ති කිරීමයි කියන්නේ දෙකක් හොඳ පොතක් කියවන්න හොඳ වීඩියෝ එකක් බලන්න හරි හොඳ දේවල් ටිකක් හිතන්න ඇස් දෙක පියාගෙන හරි අලුත් නිර්මාණයක් ගැන අදහස් ගන්න හිතන්න කල්පනා කරන්න ඒක කමක් නැහැ කිසිම තීරමක් නැති දේවල් සඳහා කාලය වැය කිරීමට තමයි අපි කියන්නේ නාස්ති කරනවා කියලා. එහෙම වුණාම කාලය කන අය බවට පත් වෙලා කාලය කන අයට සිංහල භාෂාවෙන් කියන කාල කන්නි කියන තැනටපත් වෙනවා. හරි. ඒ නිසා කාලය නාස්ති කරන්න එපා. නිකරුණේ ඒ වෙලාව හොඳයි නිදා ගන්න. නිදා ගන්නවා කියන්නේ කාලය නාස්ති කිරීමක් නෙමෙයි. තමන්ගේ මනසට දෙන හොඳම විවේකය ඔසුව ශරීරයට දෙන විවේකය තමයි නිින්ද කියන්නේ. අවශ්‍ය පමණට නිින්ද ගන්න. ඊළඟ එක තමයි don't hesitate. මොකද්ද මේ hesitate කියන්නේ? Don't hesitate යමක් කරන්නට පසුබාහන්න එපා. පස්ස ගහන්න එපා. වැට උඩ වගේ. මොකක්ද ඒකට කියන්නේ? තව අදහස් තියනවද කියලා හිතන්න. පැකිලෙන්න එපා. පසුබට වෙන්න එපා. මේක කරනවද නැද්ද? කියලා අන්න එහෙම වෙන්න එපා. මොනවා කරන්නද? අපි උදාහරණයකුත් ගමු. Don't hesitate to help someone in need. හරි. යම් අවශ්‍යතාවයකින් ඉන්න දැන් කෙනෙක් වතුර අවශ්‍යතාවයකින් ඉන්නවා. කෙනෙක් මුදල් අවශ්‍යතාවයකින් ඉන්නවා. කෙනෙක් ලේ අවශ්‍යතාවයකින් ඉන්නවා. කෙනෙක් මේකට යම් අදහසක්, උපකාරයක්, උදව්වක්, ඇඩ්වයිස් එකක් කියන උපදේශයක් අපේක්ෂාවෙන් ඉන්නවා. ඒක තමයි අවශ්‍යතාවයෙන් ඉන්නගෙන. in කියන්නේ in need කියන්නේ ඒ කියන්නේ අවශ්‍යතාවයක ඉන්නේ යා. in hurry වගේ. හදිස්සියක ඉන්නේ. in busy එකේ ඉන්නේ. අන්න ඒ වගේ in කියලා දැන් මම මෙතන ඉන්නේ in need. කිව්වම අවශ්‍යතාවයක ඉන්න කාට හරි දැන් මට පුළුවන්කම තියෙනවා උදව් කරන්න. ඒක ගැන මම දන්නවා මට උපදේශයක් දෙන්න පුළුවන්. යා බලාපොරොත්තු වෙන්නේ සල්ලි කීයක් කරේ මං ගාව තියෙන පොඩි ගාණක් හරි අවුලන්නේ. එහෙම පසුබට වෙන්න එපා, පැකිලෙන්න එපා කියලා තමයි කියන්නේ. Don't hesitate to help someone. කෙනෙකුට උදව් කරන්න පැකිලෙන්න එපා. කෙනෙකුට යම් උපදෙසක් දෙන්න, Taman දන්න දෙයක් කියලා දෙන්න පැකිලෙන්න අවශ්‍ය නැහැ. හොඳ දෙයක් කරන්න පැකිලෙන්න එපා. ඊට පස්සේ මම ගත්තා මෙහෙම එකක්. අමතක කරන්න එපා. Don't forget. ඔක ඉතින් ඔයගොල්ලෝ දන්නවා. නමුත් ඔකට එකතු කරගන්න වෙන මේ ටික. Don't forget your parents. Don't forget your family members. It means siblings and other relations. Don't forget your neighbors. This is your life. Parents, siblings, relations, neighbors. Don't forget your teachers and your classmates and don't forget anything. කිසිම දෙයක් අමතක කරන්න එපා.
අමතක කළ යුතු දේ තියෙනවා නම් අමතක කරන්න අනවශ්‍ය දෑ වැදගත් යයි කියලා හිතෙන. අපිට මුල් කාලේ අපි පුංචි කාලේ අපිට නැති බැරි කාලේ අපි ළඟින් හිටිය අපිට උදව් කරපු අපිට බැරි කාලේ අපිව වත්තම් කරපු අපිව කෙලින් හිටපු ඔය කියන දෙමාපියෝ නෑදෑයෝ අසල්වැසියෝ ගුරුවරු අපිත් එක්ක ජීවිතේ ගෙවපු විනෝද වුණු රණ්ඩු වුණු ගහගත්තු වෙනගත්තු අපේ යාළුවෝ අමතක කරන්න එපා කියන එක හේතුව ඒ කියන්නේ ඒකේ තව අර්ථයක් තමයි මේ ඒ අය ගැන තකන්න කියන එක. නැත්නම් ඔය මතකයේ තියාගෙන ඉන්න කියන එක. ඒක ටිකක් ගැඹුරට ගියොත් එහෙම අපිට මේ ලෝකේ උදව් කරපු අය ඉන්නවා අපි ජීවිතේට දැකලත් නැති. සමහරලාට අපි උපදින්නත් කලින් මිය ගිය අය අපිට උදව් කරපු අය. සමහරට ඔබ නාපු ලිඳ ඔබ දැනටත් නාන ලිඳ කවුද හැදුවේ? ඔබ කොස් ගෙඩිය කන ගහ කවුද හිටුවේ? ඔබ අඹ ගෙඩිය කන අඹ ගහ කවුද හිටුවේ? සමහරට ඔබේ සීයාගේ මේ මුත්තා වෙන්න පුළුවන්. ඒ අපිට උදව් කරපු අය. අපි ඉපදෙන්නත් කලින් අපිට උදව් කරපු අය. අපි වෙනින් උදව් හදපු අය. ඒ උදව් අපිට ලැබෙන්නේ පස්සේ. ඒගොල්ලෝ නෑ. ඒ කිසි කෙනෙක් අමතක කරන්න එපා. මෙතන තියාගන්න. ඔබට කිසි දිනක අයහපතක් වෙන්නේ නැහැ. වරදින්නේ නැහැ. Don't forget this idea. අවසාන වශයෙන් don't miss your life. මනුස්ස ජීවිතයක් ඔබට ලැබිලා තියෙනවා. ඔබට හොඳට කන් ඇහෙනවා. ඔබට හොඳට පේනවා. ඔබට කතා කරන්න පුළුවන්. ඔබට මේ කියන දේ තේරුම් ගන්න මනසක් තියෙනවා. ඔබට හොඳ හිතක් තියෙනවා. ඔබට ඉවසීමක් තියෙනවා. තේරුම් ගැනීමේ හැකියාවක්. ආදරණීය බවක්. මේ හැමදේම ඔබට තියෙනවා කියන්නේ ඔබට මේ ජීවිතේ විඳින්න පුළුවන්. යහපත් සිතුවිලි එක්ක යහපත් ක්‍රියා එක්ක මේ ජීවිතේ විනෝද වෙන්න පුළුවන්. අතිශය සතුට විඳින්න පුළුවන්. ඒක මිස් කරගන්න එපා. මිනිස්සු ජීවිතේ සාර්ථකත්වය කියලා හිතනවා වාහන, ගොඩනැගිලි, ව්‍යාපාර ඒවා කියලා හිතනවා. හරි? ඒවා විතරක් නෙමෙයි. ඒවත් යම් මට්ටමකට තියෙන්න ඕන. ඒ තුලින් ලැබෙන්නේ ආර්ථිකමය සාර්ථකත්වය. ආර්ථිකමය ප්‍රතිලාභ. නමුත් ඔබ දන්නවද අද ලෝකේ ආර්ථිකමය වශයෙන් ඉහළම ඉන්න 1000ක් ගමුකෝ. ඕන ආර්ථිකමය වශයෙන් ස්ථාවරයි ශක්තිමත්. හැබැයි මානසිකව අතෘප්තිමත්. විවිධ වෙන ප්‍රශ්න. පොඩි උදාහරණයක් කියන්න. අම්බානි ඉන්දියාවේ මහා ධනවතා. අම්බානි කොච්චර දුක් නැද්ද අම්බානිගේ පුතා දිහා බලලා. සල්ලිම තිබ්බට ජීවිතේ වෙනින්න බෑ. සල්ලිත් ඕනේ. හැබැයි සල්ලි වලින්ම නෙමෙයි ජීවිතේ සතුට ලබා ගන්න. සල්ලි මතම නෙමෙයි ජීවිතේ සතුට තියෙන්නේ. ජීවිතේ විඳිනවයි කියන එක තේරුම් ගන්න, අධ්‍යයනය කරන්න. කොහොමද අපි ජීවිතේ විඳින්නේ? මොකක්ද සැබෑ සාර්ථකත්වය? මොකක්ද සැබෑ සතුට? අන්න එහෙම හිතපු කෙනාට තමයි ජීවිතය සැබෑ ලෙස විඳින්න පුළුවන් වෙන්නේ. එහෙනම් don't miss your life. See you next time. I'll speak you soon. අපොස සාමාන්‍ය පෙළ විභාගය සඳහා මුහුණ දුන් දුවදරුවන් සඳහා තමයි මේ විශේෂ පණිවිඩය. ඉතින් after O level English course එකක් වෙනවා නම් අපි ආරම්භ කරන්නට සූදානම්ින් ඉන්නවා. මාස 3ක ඉංග්‍රීසි පාඨමාලාවක්. ඉතින් අලුත් අවුරුදු පසු කරලා අපි අප්‍රේල් මාසේ 19 පටන් ගන්නවා ඕගොල්ලෝ වෙනුවෙන් මාස 3ක පාඨමාලාව. පන්ති පැවැත්වෙන්නේ සෑම සෙනසුරාදාවකම රාත්‍රී 7 සිට 9 දක්වා. සතියේ අනිකුත් දවස්වල කතන අභ්‍යාස පුහුණු වීම තියෙනවා. පාඨමාලාව සම්බන්ධව වැඩි විස්තර දැන ගැනීමට කැමති නම් මේ අංකයට WhatsApp පණිවිඩයක් යොමු කරන්න after O level English course කියලා.